welcome to my YouTube channel. අද වීඩියෝ එකකින් අරගෙන ආවේ මගේ සාමාන්‍ය ලෙක්චර් දවසක් ගත වෙන විදිහ ගැන. හැමදාම වගේ අදත් ඉතින් මේ උදේම නැගිටලා ලෙක්චර් යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. අද අපිට දවසම ලෙක්චර්ස් තියෙනවා, ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා, ප්‍රසන්ටේෂන් එකක් තියෙයිද දන්නේ නැහැ. මම ඉගෙන ගන්නේ රුහුණ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ. මේ දවස්වල ඉතින් අපේ සීනියර්ස්ලට ෆාම් ප්‍රැක්ටිස් තියෙන නිසා ඒ බඩු තමයි මේ තැන් වල තියෙන්නේ. හොස්ටල් එකෙන් එළියට එනකොට යාළුවෙකුත් හම්බුණා. එයාත් එක්ක තමයි ලෙක්චර් එකට ගියේ. උදේටත් අපේ ෆැකල්ටි එකේ පරිසරය හරිම ලස්සනයි. වටපිටාවේ ලස්සනත් බල දැන් මේ කැන්ටින් එකට තමයි උදේට කන්න යන්න හදන්නේ. කෑම කාලේ ඉවර වෙලා මම ලෙක්චර් හෝල් එකට යන්න තමයි හදන්නේ. ලෙක්චර් හෝල් එකකින් එළියේ යාළුවෝ ටිකක් ඉඳන් හිටියා. මාත් ඉතින් එතනට ආවා. ඉස්සෙල්ලාම අපිට තියෙන ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් නිසා අපි හැමෝම ලැබ් එකට ආවා. මේක ගෲප් වයිස් කරන ප්‍රැක්ටිකල් එකක්. ඉතින් අපි ගෲප් වල පිළිවෙලට දැන් මේ රිසල්ට්ස් ගන්න ගමන් තමයි ඉන්නේ. මේක ටිකක් කරදරකාර වැඩක්. මොකද අපිට සැරින් සැරේ ඇවිල්ලා ඔබ්සර්වේෂන් ගන්නත් තියෙනවා. අන්තිමේ කොහොම හරි අපි ප්‍රැක්ටිකල් එක වැරදියට තමයි කරලා තියෙන්නේ කියලා සර් කිව්වා. මම මේකට වොයිස් කරනකොට ඉතින් අපි ප්‍රැක්ටිකල් එක දෙවෙනි පාරටත් කරලා තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ ගෲප් එකේ යාළුවෝ. අපි ප්‍රැක්ටිකල් එක කරනවා වගේ ඉන්නම් ඔයාලා වීඩියෝ කරගන්න කියන මොහොතේ තමයි මේ තියෙන්නේ ඉතින්. ප්‍රැක්ටිකල් එක ඉවර කරලා ආපහු අපිට ඔබ්සර්වේෂන් ගන්න පැයකින් විතර එන්න තියෙන හින්දා මා යාළුවා ඉතින් ලයිබ්‍රරියට යන තමයි මේ හදන්නේ. එතනට වෙලා ටිකක් වෙලා ඉඳලා හරි වෙලාවට එන්න තමයි හදන්නේ. ලයිබ්‍රරි එකට ඇවිල්ලා බාර දෙන්න තිබ්බ පොතුත් බාර දීලා අලුතෙන් ගන්න පොතුත් තෝරගත්තා. ඊට පස්සේ දැන් මේ අපි ආවා ලැබ් එකට රිසල්ට්ස් ගන්න. අපි ආවට තාම ඒක හරි ගිහින් නැහැ කියලා තව ටික වෙලාවක් ඉන්න වෙයි කිව්වා. ඉතින් දැන් අපි එතනට වෙලා බලාගෙන ඉන්න ගමන් තමයි වෙලාව හරියනකම්. ඊට පස්සේ ඉතින් අපි කන්න කැන්ටින් එකට ආවා. කාලා ඉවර වෙලා ඉතින් අපි ඊළඟට තියෙන ලෙක්චර් එකට ලෙක්චර් හෝල් එකට ආවා. මේ බල ඉන්නේ ඉතින් රිසල්ට්ස්වත් අලුතෙන් දාලා තියනවාද කියලා. බලන්නකෝ ඉතින් අපිට තියෙන උනන්දුව. ටික වේලාවකින් අපි තුන්වෙනි වතාවටත් ආවා ලැබ් එකට රිසල්ට්ස් ගන්න. ඊළඟට අපි ලෙක්චර් එකට ලෙක්චර් හෝල් එකට තමයි මේ ආවේ. අද ලෙක්චර් එකේ ප්‍රසන්ටේෂන් එකකුත් තියෙනවා කියලා දැනගත්තේ ආවට පස්සේ. ප්‍රසන්ටේෂන් එකක් කිව්වේ ඉතින් සිම්පල් පෝස්ට් එකක් බලාගෙන පොඩ්ඩක් කතා කරන්න තියෙන්නේ.
ඒක පොඩි ගෲප් වර්ක් එකක්. මේ දැන් මේ වෙලාවේ කට්ටිය ඔය පෝස්ටර් එක හදන ගමන් තමයි ඉන්නේ. ඊළඟට තමයි ප්‍රසන්ට් කරන්න තියෙන්නේ ගෲප් වයිස් මේකත්. ඉතින් මේ තියෙන්නේ අපේ හදපු පෝස්ටර් එක. අපේ ගෲප් එක අන්තිම ගෲප් එක නිසා අනිත් ගෲප් ප්‍රසන්ට් කරනකන් ඉතින් අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඒක ඉවර කරලා එළියට එනකොට එළිය හොඳටම වැහැලා තිබ්බා. වැස්සෙම මම ඉතින් එළියටත් ගිහින් කෑමත් අරන් හොස්ටල් එකට ආවා. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා තේ බීලා ආසම පොතෙන් චුට්ටක් කියෙව්වා. අදට මම ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.